ආයුබෝවන් ආදරණීය යාළුවෝ හැමදිනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අද උදේ පාන්දරම ඇහැරුණත් ඉතින් කාමරේ අස් කරන්න නම් මම මේ ඇවිත් තියෙන්නේ උදේ 6 විතර වෙද්දි. ඒ වෙනකොටත් වටපිටාවේ මීදුම ගොඩාක් ඇවිල්ලා තිබුණා. ඉතින් මට හිතුණා ඔයාලට ඒක චුට්ටක් පෙන්වන්න ඕන කියලා. මේ බලන්න මේ හොඳටම මීදුම තියනවා 6 වෙද්දි. ඉතින් උදේට එදා මට සුපුරුදු සීරියල් එක හැදුවා. ඔයාලා දන්නවනේ මේක. මම මීට කලින් ඔයාලට කීප වතාවක්ම මේක කියලා දීලා තියෙනවා. ඉතින් අද සීරියල් එකට එකතු කරන් තින්නේ කව්පි, කඩල, ඒ වගේම රතු හාල්. ඉතින් ඔන්න ඒකත් දැන් ඊයේ රෑ පෙඟෙන්න දාලා තිබ්බ එක සෝදලා කරලා මේ විදියට ප්‍රෙෂර් කුකර් එකේ දැම්මා. ඉතින් මේක හදන විදිය නම් අද මම පෙන්නන්නේ නෑ. ඉතින් දැන් ওই විදියට ඒකත් හදලා ඉවර කරලා දැන් මම මේ දවල්ට උයනවා. දැන් දවල්ට මෙන්න මේ මෙනු එක තමයි එදා ලෑස්ති කරගත්තේ. ඉතින් ඔන්න ඔය මෙනු එක තමයි අලතෙල් දාලා ඒ වගේම පිපිඤ්ඤා සලාදයක් පරිප්පු. ඉතින් දැන් එදා උදේ ඔන්න බලන්නකෝ උදේ 9 විතර වෙනකොට අපේ මේ ඉස්සරහා තියෙන දහස්පෙතිය මල්වල හුඟක් මල් ඇවිල්ලා තිබුණා. ඉතින් උදෙන්ම ලස්සන දර්ශනයක් නිසා ඔන්න ඒකත් මම ඔයාලට පෙන්නුවා. ඉතින් දැන් මේ ඔයාලා දකින්නේ මම කලින් කරපු කුෂන් කවර කීපයක්. මේ කුෂන් කවර වලට නම් දැන් වයස අවුරුදු 34ක් විතර ඇති. ඒ කියන්නේ මම ඕ ලෙවල් කරලා ගෙදර ඉංග්ලිෂ් කෝස් එකක් ඒ වගේම කම්පියුටර් කෝස් එකක් කරන අතරතුර මෙන්න මේ වගේ නිර්මාණ කරන්නත් අම්මා මට ඉගැන්නුවා. අපි කාන්තාවන් වුණාම කොච්චර ඉහළට ඉගෙන ගත්තත් මේ විදියට ගෙදර දොරේ වැඩවලින් නිතරම පරිපූර්ණ දැනුමක් තියෙන එක තමයි මගේ අම්මා නිතරම බලාපොරොත්තු වුණේ. මොකද මේ කාන්තාවක් වුණාම ගෙදර හැම වැඩක්ම පුළුවන් වෙන්න ඕන නැහැ. නමුත් පුළුවන් තරමක් හරි නිර්මාණ හැකියාව මේ වගේ දෙයක් කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් එන්නේ ඒක මගේ අම්මා මට හොඳටම ඉගැන්නුවා. ඉතින් එයාත් ගොඩක් නිර්මාණ වලට දක්ෂ කෙනෙක්. ඉතින් මේ ගිම්හැම් ලේස් ක්‍රමයට තමයි මේක නිර්මාණය කරලා තින්නේ. දැන් මේ ඔයාලා දකින්නේ ඒක මහාන පාවිච්චි කරපු ටැපස්ට්‍රි ඉදි කට්ට. මේකේ තුඩ සාමාන්‍ය ඉදි කට්ටට වැඩිය ගොඩක් මොටයි. ඉතින් මෙන්න මේ ඉදි කට්ට සහ මේ පර්ල් කොටන් කියන මේ නූල් වර්ගය තමයි මේ සඳහා පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලා කැමති නම් මට ඔයාලට මේක කියලා දෙන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ තවත් ඒ වගේම කුෂන් කවර වගයක්. මේකත් ටිකක් මෑතකදී තමයි මේක නිර්මාණය කරේ. මේක මමත් අම්මත් දෙන්නම එකතු වෙලා මහපු දෙයක්. මේක කියන්නේ ෂැඩෝ වර්ක් ක්‍රමය කියලා. ඉතින් මේකේ රෙදි වර්ග දෙකක් පාවිච්චි කරනවා. නෙට් රෙද්දක් සහ ඒ නෙට් එක සාමාන්‍යයෙන් කොටන් නෙට් එකක් අර මස්ලින් කියන වර්ගය. ඊළඟට යටට තවත් එවැනිම කොටන් රෙද්දක් දාන්න පුළුවන්. ඉතින් ඒ විදියට අර රෙදි දෙකක් දෙපොටක් දාලා තමයි මෙන්න මේ විදියට නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක හරිම ලස්සනයි. දැන් මේ ඇතුළට දාලා තින්නේ මෙන්න මේ වගේ වූල්. ඉතින් මේ වූල් වලින් පිරවුමක් තමයි මේ නෙට් රෙද්දට යටින් තියෙන්නේ. ඉතින් බලන්න මේ වර්ණත් එක්ක හරිම අපූර්වට ඒ හැම එකක්ම ගැලපෙනවා. ඉතින් අපේ අම්මට හොඳට මේ විදිය වූල් ගොතන්නත් පුළුවන්. ඉතින් ඒ දැනුම මටත් එයා දීලා තියෙන්නේ. බලන්නකෝ ඉතින් උසස් අධ්‍යාපනය ලැබුවත් අපි මේ නිර්මාණකරණය කරලා කොච්චර සතුටු වෙනවද කියලා. ඉතින් මම පුංචි ආදායම් මාර්ගයකුත් ඒ ASCII කරගෙන තියෙනවා. මෙන්න මේ වගේ වෙඩින් සාරි නිර්මාණය කරලා. දැන් මේ ෆොටෝස් නම් ඇත්තටම ක්ලියර් නෑ මගේ ළඟ. මේක දැන් පෙන්නන්න විදිහක් නෑ ඔයාලට. මේ ගත්තු ෆොටෝස් පොඩ්ඩක් පාටින් අඩු වෙලා. මොකද මේක දැන් මීට අවුරුදු 17කට කලින් කරපු නිර්මාණ. ඉතින් මේ තියෙන්නේ අතේ මහලා පබළු වලින්
කරපු ජැකට් එකක්. ඒ කියන්නේ හෝම් කමින් ජැකට් එකකට කරපු නිර්මාණයක්. ඒකෙම වෙඩින් එකට කරපු නිර්මාණය තමයි ඔයගොල්ලෝ ඊළඟට දකින්නේ. ඒ දෙකම එකම කෙනාට තමයි මම නිර්මාණය කරේ. මේ තියෙන්නේ ඒකේ වෙඩින් ජැකට් එක. වෙඩින් සාරි එකේ. ඉතින් ඒ වගේම වෙඩින් සාරි කීපයක් කරා. ඉතින් මම රැකියාවක් කරන ගමන් ඒ වගේම ඕව කරන කාලේ මගේ දුවට අවුරුදු 4ක් 5ක් වගේ ඇති. ඉතින් මේ තියෙන්නෙත් ඒ වගේ මේක ඇත්තටම ගෝල්ඩ් කලර් සාරි එකක්. ඉතින් මේක කට් වර්ක් ක්‍රමයට කරපු සාරි එකක්. ඕගන්සා රෙද්ද තමයි මේ සඳහා පාවිච්චි කරේ. ඉතින් මේක ඇත්තටම අර අලවලා කරන නිර්මාණයක්. සාමාන්‍යයෙන් සාරි වර්ක් කරන අය දන්නවා කෝඩ් වර්ක් ක්‍රමය එහෙම නැත්නම් ත්‍රෙඩ් වර්ක් කියලා කියනවා. දැන් මේ හැම එකක්ම හරිම වෙනස් නිර්මාණ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ වෙළඳපොලේ දකින්න තියෙන ඒවා නෙමෙයි. මගේම නිර්මාණ මේවා. මේ කැන්ඩියන් බ්‍රයිට් කෙනෙක්ට කරපු තවත් නිර්මාණයක්. ඇත්තටම මේ ක්ලියර් ෆොටෝස් තිබුණ නැහැ. දැන් මේවා ගොඩාක් දුර්වර්ණ වෙලා. දැන් ඔන්න මේක නම් ටිකක් විතර ක්ලියර්. මේක තනි සුදු මෙටීරියල් එකට කරපු නිර්මාණයක්. ඉතින් මෙන්න මේක ඇඳපු කෙනා නම් මට ෆොටෝසුත් දුන්නා එයාගේ වෙඩින් එකේදී. ඉතින් මේ බලන්නකෝ ඔයාලත් මේ ඉන්නේ ඒ බ්‍රයිඩ් ඇඳගෙන ඉන්නේ මේ සාරිය තමයි. ඉතින් ඔන්න ඔය විදියට මම ඒකෙන් අමතර ආදායමකුත් හොයාගත්තා. දැන් ඔයාලා මේ දකින්නේ අපේ අම්මගෙන් අතින් හැඩවෙච්ච ලස්සන රිබන් මල් නිර්මාණයක්. ඉතින් මේ නිර්මාණ හැම එකක්ම අම්මා හරිය ලස්සනට කරනවා. අපේ අම්මගේ අදහස තිබුණේ අපිට හොඳට ඉහළට උගන්වන ගමන් ගෙදර දොරේ වැඩත් ඒ තරමටම උගන්වන්න. මොකද එයාගේ මතයක් තිබුණේ කාන්තාවක් වුණාම ගෙදරක හැම වැඩක්ම දැනගෙන ඉන්න ඕනි කියලා. ඉතින් අපි උසස් අධ්‍යාපනයත් හදාරන ගමන් මේ දේවලුත් ඉගෙන ගත්තා. ඉතින් හොඳ ජීවිතයක් අද අපි ගෙවන්නේ අපේ අම්මා නිසා. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැම දෙනාටම තෙරුවන් සරණයි.